ලෝකේ සාර්ථක වෙච්ච කිසිදු පුච්චලෙක් හරිම වෙලාවේ හරිම තැනින් සියල්ල හරියටම තිබිලා පටන් ගත්ත අය නෙවෙයි. අතේ තියෙන දෙයකින් තියෙන විදියට පුළුවන් මට්ටමින් පටන් ගත්ත කෙනෙක්. ඔයාගෙම දෙයක් කරන්න කියලා හිතා ඉන්නවනම් මගේ මිත්‍රයා හිතා හිටියා කියලා කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. තර්කය ඔබව එකතන තබයි කියලා කියවනකුත් තියෙනෝනේ. ඔයා හිතමින් තර්ක කර හිටියා කියලා ඔයාව හිතන් ඉන්න එක දෙයක්වත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා මොනවා හරි දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් වඩා හොඳ දේ තමයි අතේ තියෙන මට්ටමකින් පුළුවන් මට්ටමකින් ඒක පටන් ගන්න. පටන් අරගෙන ඒක කරගෙන ඉස්සරහට යන ගමන් නිවැරදි කරගනිමින් අලුත් දේවල් ඉගෙන ගනිමින් ඔබට ඔබේ පටන් ගත්ත දේ දියුණු කරගන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් ඔයා ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් හිතා හිටියා කියලා ව්‍යාපාරය පටන් ගන්න බෑනේ. කොහෙන් හරි පටන් ගන්න. එවිට ඔබට ඔක ටික ටික දියුණු කරගන්න පුළුවන්. වරක් දාර්ශනිකයෙක් මෙහෙම කියලා තිබුණා. මම මුලින් තීරණ ගන්නවා. මං හරිම තීරණ ගන්න විදියක් ගැන හිතන්නේ නැහැ. මම තීරණ ගන්නවා. පස්සේ ගත්ත තීරණ හරියන විදියට වැඩ කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් මං ඔබටත් යෝජනා කරනවා. වැඩ කරන්න, පටන් ගන්න, තීරණයක් ගන්න. ගත්ත තීරණේ හරි ගස ගනිමින් ඉස්සරහට යන්න. කොහෙන් හරි